රටවල් වලට තරුණයන්ව විශේෂයෙන් යවනවා. මේ රටේ ඉන්න හොඳ දව සම්පන්න තරුණයෝ ටික යවනවා. මොනවා කවුරු හරි යවනවා. ඔලු හදනවා. ඉතින් දරුවෙකුට ගිහම පිටරට ගියාම හොඳ ආදායමක් හම්බ වෙනවා පුතේ යමන් කියලා ඔය පිස්සු හැදුනාට පස්සේ මොකද වෙන්නේ? ආයි බේරිල්ලක් නැහැ. රටිගතුනේ රටවල් එකක්වත් හැදිලා නැහැ. ඒ රටේ තියෙන සල්ලි ආපහු මෙහෙ ගේන්න. ඔය යන කොල්ලන්ගෙන් 80%ක් දාමු. ඔබගේ පුතා හැරෙන්න අනිත් අයව දාමු පින්ගතනේ. ඔය හැමෝම පින්ගතනේ එහෙ ඉන්න ගෑනුන්ට අහු වෙනවා. ගෑනුන්ට කියන්නේ හොඳ කසාද බඳින ගෑනුන්ට නෙමෙයි පින්ගතනේ. කාගෙත් නෝනලා ඉන්නවට. අන්න ඒවටයි අරක්කු වලටයි ජීවිතේ වියදම් කරනවා පින්ගතනේ තනිකර. ක්ලබින් යනවා, කනවා බොනවා, ගෑනුත් එක්ක ඉන්නවා එනවා. මේ රටේ ගමේ පන්සලේ චෛත්‍ය හදන්න දරදී අදපු කොල්ලා. මම ඔබට කියන්නේ මේවා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හරිම කලකිරීමක් ඇති වෙනවා පිට රටවල් වලට ගියාම.